හැමෝටම සුබ දවසක් වේවා. අපි අද බලමු පොඩි භාගයක් තියෙනවා. භාග ගුණ කිරීම සම්බන්ධව මෙන්න මේ වගේ භාගයක් අපි කොහොමද සරලව සුළු කරන්නේ කියලා චුට්ටක් බලමු. හරි මේ භාගයේ 150 149 149 148 147 මේ විදිහට දෙකෙන් එක දක්වා පද ගොඩක් අන්තර්ගත වෙච්ච භාග ගුණ කිරීමේ ගැටලුවක් විදිහට තමයි අපිට මේ ගැටලුව හම්බෙලා තියෙන්නේ. මේ ගැටලුව දිහා බැලුවම තේරෙනවා මේකේ 6 හා 9 බොහොම ලේසියෙන් සුළු කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි මේක මෙන්න මේ විදිහට සුළු කරගෙන යමු. බලන්න වලට පැහැදිලිව පේනවා ඇති මේ 149ට මේ 9 149 සුළු වෙනවා. ඒ වගේම 148ට 148 සුළු වෙනවා. ඒ වගේම මේකේ පද තවදුරටත් තියෙනවා. මෙතන ඉඳලා මේ පැත්තට තවදුරටත් පද යනවා. එතකොට 147 මෙතන තියෙන 147කට සුළු වෙනවා. ඒ වගේම මෙතන මේ 3 ඊට කලින් තිබ්බ පදේ ලවයේ 3කට සුළු වෙනවා. ඊට පස්සේ මෙතන දෙකට මේ දෙක සුළු වෙනවා. දැන් අපිට සුළු කරන්න පුළුවන් උපරිම සුළු කිරීම සිද්ධ කරලා ඉවරයි. දැන් ඉතිරි වෙච්ච පද බලන්න. ලවයේ තියෙනවා 1 සහ හරේ තියෙන්නේ 150. එතකොට කොච්චර ලොකු ගානක් වුණත් අවසානයේ ඉතාම සරල උත්තරයකට යන්න පුළුවන් අපිට. මේක ගොඩක් වෙලාවට O level පේපර් එකේ අපිට පළවෙනි කොටසේ ප්‍රශ්න 25ක් තියෙනවා. අන්න ඒ 25ට අදාළ පොඩි ගැටලුවක් විදිහට මේක දකින්න පුළුවන්. සුබ දවසක් වේවා.